හරි. රයිට් අපි බලමු දැන් අපේ කම්පියුටර් එකට අපි බලපෑම් ඇති කරන software නැත්නම් හානි පමුණවන software වලට මම කිව්වා malicious software නැත්නම් malware කියලා. හරි. එතකොට වැඩේ තමයි දැන් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් පරිගණක වැඩසටහන් මිනිස්සු හදලා තියෙනවා වගේම පරිගණකයකට හානි පමුණවන්න පුළුවන් වැඩසටහනොත් මිනිස්සු හදලා තියෙනවා. හරිද? රයිට්. එතකොට මිනිස්සු හදලා තියෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගන්න පරිගණක වැඩසටහන් නැත්නම් අපි software කියලා කිව්වොත් දැන් ඒ වලින් අපි ප්‍රයෝජනයක් ගන්නවා වගේම අපේ සමස්ත ඒ කියන්නේ වැඩපිළිවෙලම නැත්නම් අපේ තියෙන කාර්යයන් සියල්ලම කන විට පෙරලන්න පුළුවන් මෙන්න මේ පරිගණකයකට හානි පැමිණිය හැකි වැඩසටහන් වලින්. හරි. එතකොට ඒවා මිනිස්සු හදන්න එක එක හේතු තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මේ දේවල් එන මුල් කාලේ ඒ කියන්නේ මේ පරිගණක තාක්ෂණය මේ වැඩසටහන් දියුණු වෙන මුල් කාලේ මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ දැනුම හැකියාව අනික් අයට පෙන්වන්න ඒ දේවල් වලට තමයි පාවිච්චි කරේ. නමුත් අද දවසේදී මේක මේ මූල්‍යමය බලාපොරොත්තු වලින් තමයි මේ දේවල් කරන්නේ. තේරුණාද? දැන් උදාහරණයක් විදිහට මම ඔය අර වෛරස් අනම්මනම් අර රැන්සම්වෙයා හැම ගැන කතා කරද්දි කරා දැන් මිනිස්සෙක්ගේ කාගේ හරි කම්පියුටර් එකකට අපි මොනවා හරි මැල්වෙයා වැඩසටහනක් නැත්නම් මොකක් හරි හානියක් කරන්න පුළුවන්. දැන් ෆයිල්ස් ලොක් කරන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ වැඩසටහනක් යවලා ඒවා ලොක් වුණාට පස්සේ ඒක අන්ලොක් කරලා දෙන්නම් කියලා ඒක කරපු පුද්ගලයා හෝ කණ්ඩායම විසින් පණිවිඩයක් යවනවා. හැබැයි මුදලක් ඉල්ලලා. ඉතින් අන්න එහෙම ඒවානේ අපි රැන්සම්වෙයා එහෙම කියලා කතා කරේ. තේරුණාද? ඊට අමතරව ඔය ස්පයිවෙයා කියලා කියන අපි ඔය ෆිෂින් ඇටැක්ස් කියලා කියන. ඒ කියන්නේ දැන් තව කෙනෙක් දැන් පරිගණක ජාලයක් කරා තව කෙනෙකුගේ පරිගණකයකට සම්බන්ධ වෙලා එයාගේ තියෙන පෞද්ගලික තොරතුරු හොරගම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කියමුකෝ කාගේ හරි ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් වගේ දේවල්. හරිද? එතකොට තව වෙබ් අඩවි වල පාස්වර්ඩ් වගේ දේවල්. හරි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වටිනා කියන දේවල් ගන්න පුළුවන්. හරිද? ඉතින් අන්න එහෙම දේවලුත් මේ හරහා සිද්ධ වෙනවා. එතකොට ප්‍රධානම දේ තමයි මේ වලින් අපි බේරෙන්නේ කොහොමද කියන එක. හරි. අන්න ඒක තමයි මෙතනදී අපි කතා කරන්නේ. දැන් මේකේ විශාලතම තර්ජනය තියෙන්නේ අපි පරිගණකයක් හෝ අපි සමහර විට ස්මාර්ට් ජංගම දුරකථනයක් හරි භාවිතා කරනවා නම් මේ හරහා අපි අනිවාර්යෙන් අන්තර්ජාලය සම්බන්ධ වෙනවනේ. අන්න එතකොට තමයි මෙන්න මේ ප්‍රශ්න සිද්ධ වෙන්නේ. හරිද? රයිට්. එතකොට මෙතන තියනවාලට මේ මාතෘකාවේ පේනවා මේක මම ඔයාලගේ මට්ටමට අදාළව මේවා ඔයාලගෙන් ගැඹුරෙන් අහන්නේ නැහැ. එහෙනම් මම සරලව මේ ටික පැහැදිලි කරලා දෙන්නම්. මේක ඔයාලට උවමනා දේවල් තියෙනවා නම් පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. මෙතන තියෙනවා what are the actions that can be taken to prevent malware attacks. ඒ කියන්නේ මොනවද ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන් මේ malware ප්‍රහාර වළක්වන්න prevent කරන්න. තේරුණා? ඔව්. එතකොට ඒක තමයි අපි මෙතනදී කතා කරන්නේ. පැහැදිලිද? එතකොට මම මේකේ මාතෘකා ටික විතරක් ඔයාලට සාමාන්‍යයෙන් කතා කරගෙන යන්නම්. මෙතන මේ පළවෙනි එකේ තියෙනවා keep software and system updates. ඒ කියන්නේ අපේ මෘදුකාංග සහ ඒ වගේම අපේ මෙහෙයුම් පද්ධතිය වගේ දේවල් යාවත්කාලීන කරන්න ඕන. මොකද යාවත්කාලීන කරද්දී ඒකේ ආරක්ෂාව වැඩි වෙනවා. තේරුණාද කියන එක? ඔව්. අප්ඩේට් කරන්න ඕන. එතකොට අපේ තියෙන ඔය මම ඉස්සරහට කියලා දෙන්නම් අපේ අර ෆයර්වෝල් එහෙම අප්ඩේට් වෙනවා. එතකොට වෙනත් අර හානි පැමිණිය හැකි වැඩසටහන් තියෙන්නේ. අන්න ඒ වලින් එන බලපෑම අවම කරගන්න පුළුවන්. තේරුණා? අනික් එක තමයි use strong antivirus and anti malware software. ඒ කියලා කියන්නේ දැන් මේ anti malware එකක් කියලා කියන්නේ දැන් මේ anti virus එකකුත් anti malware තමයි. දැන් අපි සාමාන්‍ය virus guard එකක් කියලා දල වශයෙන් කියනවා නැත්නම් anti virus software එකක් කියලා කියනවා. අපිට පුළුවන් අපේ පරිගණකය තුල ස්ථාපනය කරන්න. තේරුණාද කියන එක? එතකොට දැන් සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එක වෛරස් ගාඩ් එකක් නැත්තම් සමහර වෙලාවට අපේ කම්පියුටර් එකට වෛරස් එනවා. තේරුණාද? සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා පෙන් හරහා එහෙම පැතිරෙන වෛරස් තියෙන අපේ ඔය තියෙන ෆෝල්ඩර්ස් ෆයිල්ස් මකලා දාන එහෙම කරන දේවල් තියෙනවා. හරිද? ඒකෙන්
අපේ ෆයිල්ස් නැති වෙන්න පුළුවන් ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මූල්‍යමය වශයෙන් පාඩු වෙන අර වගේ ප්‍රශ්නත් වෙන්න පුළුවන්. අර මං කිව්වේ දැන් අපි ඇත්තටම අපිට වටිනා කියන මොනවා හරි ෆයිල්ස් හරි මොනවා හරි දේවල් තියෙනවා නම් කම්පියුටර් ඒවා නැති වුණා කියලා කියන්නේ එතන සමහරට මූල්‍යමය පාඩුවක් වෙන්නත් පුළුවන් නේ. දැන් එහෙම නැතුව දැන් අපි හිතන්නකෝ දැන් අපේ වෙබ් බ්‍රවුසරේ හරිද අපිට පුළුවන් අපේ මොනවා හරි ක්‍රෙඩිට් කාඩ් හරි මොනවා හරි ඒ වගේ දේවල් සේව් කරලා තියාගන්න. මොකද අපිට ඒක නිතර නිතර ටයිප් කරන්න අවශ්‍ය නැහැ. සේව් කරලා තියාගත්තොත්. මොකද අපේ කම්පියුටර් අපි විතරක් යූස් කරනවා නම් ගැටලුවක් නැහැ ඒක. හැබැයි අන්න එතනදී තියෙන අනිත් ප්‍රශ්නේ තමයි කවුරු හරි කෙනෙකුට අන්තර්ජාලය හරහා අපේ බ්‍රවුසර් එකට ඇටැක් කරන්න පුළුවන්. මම අර බ්‍රවුසර් හයිජැකර් එහෙම කියලා ක්ලාස් එකේදී කතා කරේ. අන්න එහෙම කරලා අපේ අර ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් හොරකම් කරන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔන්න ඔහොම ප්‍රශ්න තියෙනවා. හරි. එතකොට තව කෙනෙක් මූල්‍යමය වාසියක් බලාගෙන මේ දේවල් කරද්දී අපිට මූල්‍යමය පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වලින් බේරෙන්න අපිට තියෙන අර දැන් තියෙනවනේ සාමාන්‍යයෙන් දැන් ලෙඩක් හැදුනොත් එහෙම ලෙඩකට බෙහෙත් ගන්න පුළුවන්. හරිද? දැන් අපිට අසනීපයක් වුණොත් බෙහෙත් ගන්න පුළුවන් නේ. නමුත් අපිට සමහර අසනීප වළක්වා ගන්න පුළුවන්. හැදෙන්නේ නැති වෙන්න නේ. ඉතින් අන්න ඒ වගේ තමයි මේකත්. දැන් අසනීපෙට බෙහෙත් ගන්නවා වගේ තමයි මොකද්ද? ඔයාගේ කම්පියුටරේ වෛරස් තියෙනවා නම් හෝ එයි හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලිම වෛරස් ගාඩ් එකක් නැත්නම් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් ඔයාගේ කම්පියුටරේ දාගන්න එක. හරි. එහෙම නැත්නම් ඔයාට පුළුවන් සමහර ක්‍රියාමාර්ග භාවිතා කරලා ඔයාට මේ ඇටැක්ස් වලින් යම් තරමකට බේරෙන්න. මම කියන්නේ ඒක 100%ක් එහෙම පුළුවන් කියන එක. නමුත් යම් තරමකට අපිට වලකින්න පුළුවන්. හරිද? right. එතකොට මෙතන තියෙනවා මේ strong antivirus and anti-malware software කියන ශක්තිමත් ඒ කියන හොඳ එකක් අපි දාගන්න ඕනේ. එතකොට මේ virus guard ගැන කතා කරද්දී හරිද? දැන් අපි ඇත්තටම ඉන්ටර්නෙට් වල ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන ගහනවා antivirus software. හරි. දැන් antivirus software කියලා මෙහෙම බැලුවොත් එහෙම දැන් මේකේ images වලට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ එක එක වර්ගයේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් තියෙනවා. අපිට අහලා හුරු පුරුදු ගොඩක් ඒවා මේක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. බලමු මේක අපි ලෝඩ් වෙන්නේ නැද්ද තාම? ඔව්. හරි. මේ රූපේ නම් ඔයාලට චූටියට මේක පේනවා ඇත්තේ. මේ තියෙන්නේ දැන් මෙතන මම ටිකක් ඕන zoom කරලා පෙන්නන්නම්. මේ දැන් මෙතන මේ කීපයක් තියෙන මේ Kaspersky දැන් මේකේ මේ තියෙන මෙතන Kaspersky කියලා ඇන්ටිවෛරස් එකක් තියෙනවා. තව Norton තියෙනවා. එතකොට AVG, McAfee ඔය තේරෙනවද? Bitdefender, FCQ, ESET, Avira, Avast ඔන්න වගේ ගොඩක් ಜಾති තියෙනවා. හරිද? එතකොට ඔයාලා සමහර විට දන්න කතාවක් තමයි මෙන්න මේ AVG නැත්නම් Avast වගේ දේවල් අපිට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහ ෆ්‍රී යූස් කරන්න පුළුවන් කියලා. හරි? ඔව්. එතකොට මම මෙතනදී මගේ නම් මේකේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ notification area එකේ ඇත්තටම දැනට මොකුත් දාලා නැහැ. මගේ මම ඇත්තටම registered version එකක් දාලා තිබ්බා Kaspersky. මෙන්න මෙයාව මම ඔයාලට පෙන්නන්නම්. මේක දැන් expire වෙලා තියෙනවා. තේරෙනවද? මේකේ කාලය ඉක්ුත් වෙලා තියෙන එකයි මේ මෙහෙම රතු පාටින් ඔන්න ඔහම වැටෙන්නේ. හරි. එතකොට දැන් ඇත්තටම බැලුවොත් එහෙම දැන් අපි හිතන්නකෝ AVG කියලා. දැන් මේ AVG කියන ඇන්ටිවෛරස් එක ඔයා දාගත්තොත් එහෙම. හරිද? දැන් මෙන්න මේකේ තියෙන්නේ මේක නොමිලේ පුළුවන් අපිට දාගන්න. හැබැයි මේක නොමිලේ දාගත්තට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේකත් ඔයාලට කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේක දාගත්තාම නොමිලේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේකේ නොමිලේ තියෙන්නේ බේසික් ප්‍රොටෙක්ෂන් එකක් විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ ආරක්ෂාවක් විතරයි තියෙන්නේ. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ කම්පියුටර් එක හරි මෙන්න මේ AVG ඇන්ටිවෛරස් එක දාලා තියෙනවා නම් ඔයාලට මේ වෙබ්සයිට් වල එතකොට ඊමේල්, කම්පියුටර් අන්න ඒ වගේ සාමාන්‍ය කම්පියුටර් එකකට වෛරස් එකක් එන එකක්. එතකොට ඔය ඊමේල් එකක් කරා සාමාන්‍ය වෛරස් එකක්. අන්න ඒ වගේ දේවල් මේකෙන් යම් තරමකට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. දැන් ඔය පෙන් වලින් හුවමාරු වෙන එක වෛරස් වැඩසටහන් තියෙන්නේ. අන්න ඒවා වගේ මේකෙන් අල්ලන්න පුළුවන්. හරිද? හැබැයි මේකේ කන්ට්‍රෝල් කරන්න බැරි පැත්තක් තියෙනවා මේ ෆ්‍රී එකේ. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. තේරුණාද?
මේක දැන් වරද්දලා තේරුම් ගන්න හොඳ නැහැ. දැන් AVG වගේ ඇන්ටිවයිරස් ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් මේක ෆ්‍රී නෙමෙයි. නමුත් මේකේ ෆ්‍රී භාවිතා කරන්න පුළුවන් ඒරියා එකක් තියෙනවා, සීමාවක්. ඉතුරු ටික පාවිච්චි කරනවා නම් අපි මේක මුදල් ගෙවලා ගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ස්ක්‍රීන් එකේ මම දාලා තියෙන එක ඔයාලා ස්මාර්ට්ෆෝන් වලින් වෙන්න ඇති මම හිතන්නේ ගොඩක් දෙනෙක් බලන්නේ. මේක පොඩ්ඩක් zoom කරලා හරි පුළුවන් නම් බලන්න. මෙන්න මෙතන තියෙනවා මේ hacker attacks කියලා. තේරුණාද? ඒක not protected කියලා තියෙනවා මේ තියෙන්නේ. ඒ කියලා කියන්නේ දැන් මේ free antivirus program එකක් අපි දාගත්තාම මේ AVG හරිද? මේක ඔයාලට පේනවා මෙන්න මෙතන අලු පාට වෙලා තියෙන. ඒ කියන්නේ ඇක්ටිව් වෙලා නැහැ මේක. තේරුණාද? මේ ඉබ්බෙකුත් වැටලා තියෙනවා. තේරුණාද? ඒ කියලා කියන්නේ මෙන්න මේ basic protection එක කියන්නේ මේකේ free version එකේදී මෙන්න මේ කොටස අපිට දෙන්නේ නැහැ. ඒ කියන්නේ hacker කෙනෙකුට අපිට attack කරන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම privacy එක. privacy කියලා කියන්නේ දැන් මෙතනදී අපේ ඔය තියෙන සමහර ලාවට password වගේ දේවල් අන්න ඒ වගේ අපිව track කරන්න අපේ location එකක් කෙනෙක් ගන්නවා නම් අන්න ඒ වගේ සමහර දේවල් මේ හරහා කරන්න පුළුවන්. ඔව් එතකොට මෙතන මේ payments කියලා තියෙන්නේ දැන් අපි හිතන්නකෝ අපි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඔය වීසා ඩෙබිට් කාඩ් එකකින් හරි පේමන්ට් එකක් කරනවා කියලා. ඒතර පේමන්ට් එකක් කරද්දී ඔයා හොඳ රෙජිස්ටර්ඩ් වෛරස් කාඩ් එකක් දාලා තියෙනවා නම් එයා ඒකෙන් මේ පේමන්ට් කරද්දී ඒ ටික පෙන්නනවා ඔයාගේ ඩීටේල් ටික. දැන් එයා ඒක මේවා කරනවා කියලා. හැබැයි ඔයා මේ පේමන්ට් එකක් කරද්දී තේරෙනවද? ඒ පේමන්ට් එක විශ්වාස නැති තැනකට පේ කරා කියලා හිතන්නකෝ. අන්න එතකොට මෙයාගෙන් බ්ලොක් කරනවා. තේරෙනවද? එතකොට මෙයාට පුළුවන්කමක් තියෙනවා ඒක කොයි වගේ දෙයක්ද කියලා. දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි මිනිස්සෙකුට මොකක් හරි සේවාවක් හෝ මොන හරි දෙයක් ලබා ගන්න මුදල් ගෙවද්දී දැන් සමහර තැන් තියෙනව නේද අපිට සැක හිතෙන තැන්. ඒතකොට අපිට එයාට සල්ලි දෙන්නේ නැහනේ අපි. තේරෙනවද? එතකොට අපි බලන දේවල් තියෙනවනේ යාගේ. දැන් අපි මොකක් හරි කඩේකින් භාණ්ඩයක් හරි මිලදී ගන්නවා නම් එයා අපිට වොරන්ටි එකක් දෙනවද? එයා අපිත් එක්ක කතා කරන විදිහ නේද? අන්න ඒ හැම දෙයක්ම බලපුවාම අපිට විශ්වාසයක් ඇති වෙන්නේ මේ භාණ්ඩ මිලදී ගන්න. එතකොට අපි මේ බලන සමහර කාරණා පිළිබඳ අපි සැටිස් නැත්තම් ඒ කියන්නේ තෘප්තිමත් නැත්තම් අපි මේ දේ බාර ගන්න නැහැ. ඒ කියන්නේ ඒක භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්න නැහැ. අන්න ඒ වගේ දැන් හරියටම මේ පේමන්ට් එකක් අරගෙන භාණ්ඩ හෝ සේවා අලෙවි කරන වෙබ්සයිට්ස් තියෙනවා. ඒවල යම් යම් කරුණු කාරණා තියෙනවා. ඒ හරහා තමයි ඒක වෙන්නේ. හැබැයි එහෙම නැතුව දේවල් වල අර ඒ අදාළ මොන හරි තියෙනවා නම් දෙයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් මෙයාට පුළුවන් අල්ලන්න. ඒ කියන්නේ හොඳ රෙජිස්ටර්ඩ් වෛරස් කාඩ් එකකට පුළුවන් හොර වෙබ්සයිට් හරහා කරන මේ මුදල් ගනුදෙනු වගේ දේවල් හොයලා අපි ඒකට පේමන්ට් කරන එක බ්ලොක් කරන්න. තේරුණාද? දැන් ඕක අර Kaspersky වගේ වෛරස් කාඩ් ගත්තොත් එහෙම මේක හොඳට තියෙනවා. හරිද? මම මේකේ දැන් මගේ තිබ්බේ Kaspersky එකක්. දැන් මේ AVG කියන මම ෆුල් version එකක් යූස් කරලා නැහැ ඇත්තටම. ඉතින් මේකෙත් එහෙම ඇති කියලා හිතනවා. ඉතින් ගොඩක් ඒවල එහෙමයි. එතකොට මෙන්න මේ වගේ දේවල් මේකේ ෆ්‍රී දෙන්නේ නැහැ. හරිද? ඒවා අපි පේ කරලා ගන්න ඕන. ඔන්න ඕකයි මෙතන තියෙන එක. ඉතින් AVG එකෙත් ඔයගේ ප්‍රශ්න ඒකට ෆ්‍රී දෙනවා නම් ඔන්න ඕකයි. දැන් Kaspersky වගේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගෙන ඔයාට මොකක්වත් ගොඩක් දේවල් එහෙම කරගන්න බෑ. තේරුණාද කියන එක? දැන් මේක අපිට යූස් කරගෙන ගිය හැකි අප්ඩේට් කර කර. නමුත් අරක අප්ඩේට් කරන්න ඒ කිසි දෙයක් කරන්න බෑ. Kaspersky වගේ වෛරස් කාඩ් එකක් ගත්තොත්. ඉතින් ඔන්න වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට හොඳම දේ තමයි සාමාන්‍යයෙන් Kaspersky වගේ වෛරස් කාඩ් එකක් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අවුරුද්දක කාලයක් සඳහා සමහර විට රුපියල් 1400ක් වගේ මේ වෙද්දී ගෙවන්න තියෙන. ඉතින් අවුරුද්දකටමනේ. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි දාගන්න. හරිද? ඒක තමයි එක කතන්දරයක්. ඒ කියලා කියන්නේ අපිට වෛරස් වලින් ඒ කියන්නේ නැත්තම් මේ malware attacks වලින් ගැලවෙන්න තියෙන එකක් තමයි මෙන්න මේ antivirus software එකක් දාගන්න. අනික එක තමයි මෙන්න මේ enable firewalls කියලා කියන්නේ. දැන් මේක firewalls ඕකේ දැකලා ඇති ඔය ගිනි වැට එහෙම කියලා තියෙන. ඒ කියන්නේ මේ firewall කියලා කියන්නේ අපේ මෙහෙයුම් පද්ධතිය හරහා අපිට ලබා දෙන ආරක්ෂක වැඩසටහනක්. තේරෙනවද? එතකොට අපේ network එකෙන් අපිට ඒ කියන්නේ කවුරු හරි attack කරන්න එනවා නම් මේ firewall හරහා block වෙනවා. තේරෙනවද? අපිට firewall එකෙන් block වෙනවා. දැන් ඔයාලට මෙන්න මෙතන ගහන්න පුළුවන්. මෙතන fire ඔයාලා මෙතනින් ගන්න පුළුවන්ද කියලා. ඔව් ඉන්න type උන්නේ නැහැ. ඔව් මේ තියෙන්නේ. දැන් මේ firewall network මේ තියෙන්නේ. Windows Defender firewall මේ. දැන් මේ තියෙන්නේ. දැන් බලමු මේ. දැන් මෙන්න මේවා අපි ඇක්ටිව් කරපුවාම
අපේ ෆයර්වෝල් එක ඇක්ටිව්. දැන් මේ අර Windows Defender කියලා හැම තියෙන්නේ මෙන්න මේ. මෙන්න මෙයා. මේ තියෙන්නේ. තේරුණා? මේ. ඔව්. හැබැයි මෙතනදිත් උඩ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ Windows වල අර ක්‍රැක් කරපු version එකක් නම් දාලා තියෙනවා. ඔයාට ෆයර්වෝල් එක හරහා සමහරට 100%ක් ආරක්ෂාවක් හම්බෙන්නේ නැහැ. ඔයා රෙජිස්ටර් කරපු නැති එකක් දාලා තියෙනවා. හැබැයි ඔයා ලයිසන් රෙජිස්ටර්ඩ් Windows දාලා තියෙනවා නම් අන්න ඔයාට හොඳ ෆයර්වෝල් එකක් හම්බෙනවා. ඒතර මේ ෆයර්වෝල් එකෙනුත් වෙන්නේ අපේ කම්පියුටරේට එන ඔය මැල්වෙයා, ඒ කියන්නේ ඔය හානිකර වැඩසටහන් බ්ලොක් කරන එක. හරිද? අන්න ඒක නිකන් මතක තියාගන්න. ඔයාලගෙන් ලොකුවට අහන්නේ අන්න ඒක මේ ෆයර්වෝල් එක enable කරන්න කියලා කියන්නේ. තේරුණා? අන්න ඒකයි. එතකොට ඒක enable කරපුවාම ඔයාට අර මේ තියෙන්නේ firewall to block unauthorized access. ඒ කියන්නේ අර බල රහිත ප්‍රවේශයන් මෙයා බ්ලොක් කරලා දානවා. ඔන්න ඔක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා මෙතන avoid suspicious email and links. ඒ කියලා කියන්නේ මොකද්ද? suspicious කියලා කියන්නේ සැක සහිත email වගේ තියෙනවනම් සහ ඔය මොනවා හරි වෙබ් අඩවියට අදාළ link වගේ තියෙනවනම් අන්න ඒවා open නොකරන තරමට හොඳයි. දැන් අපේ පුරුද්දක් තියෙනවනේ හැම දෙයක්ම මේ විවෘත කර කර බලන්න නේ. දැන් ෆෝන් එකේ මොනවා හරි තියෙනවා වීඩියෝ එකක් හරි ලින්ක් එකක් හරි දැන් නේද? දැන් අපේ ෆෝන් වලට එනවා එක එක ලින්ක්ස් ඔය ගෲප්ස් හරහා එක එක ඒවා එනවා. දැන් ඔය බැටරි charge කරගන්න පුළුවන් කියලා ලින්ක් එනවා නේද? දැන් ලින්ක් එක ඕපන් කරපුවාම කොහොමද ලින්ක් එකක් කරා කොහොමද බැටරියක් charge වෙන්නේ? තේරුණාද? ඉතින් අන්න ඒවා ඕපන් කරන්න එපා. තේරුණාද? ඉතින් මේවත් හරි ලස්සනට මිනිස්සු ෂෙයා කරනවා. ඒ වගේම තමයි අවුරුදු කාලෙට එක එක සීසන් කාලෙදි එහෙම ප්‍රධාන ඔය මොනවා හරි සුපර් මාකට් එක නමක් දාලා ඉවරලා ඔයාලට මේ වගේ මේ මොනවා හරි බාණ්ඩ ලයිස්තුවක් දෙනවා හරි තෑග්ගක් මොනවා හරි හම්බෙනවා හරි ආන් එහෙම කියලා මේ ඔයාට මොනවා හරි පණිවිඩයක් එන එක ක්ලික් කරපුවාම අපේ කට්ටියත් පොලිමට ඔය වගේ ඒවා ක්ලික් කරනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒව ඇවිල්ලා සමහර වෙලාවට ඔය මොනවා හරි ෆෝන් ක්‍රැක් කරන මොනවා හරි යන්නේ වගේ software. පැහැදිලිද? ඉතින් අන්න ඒ හින්දා මේ දේවල් ඔයාලා කරන්න හොඳ නැහැ, ක්ලික් කරන්න හොඳ නැහැ. ඉතින් අන්න ඒ ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. එතකොට මේ ෆිෂින් අවයානස් කියලා කියන්නේ දැන් මේ ෆිෂින් කියලා කියන්නේ අනවසරයෙන් අපේ පරිගණකට ඇතුල් වෙලා අපේ මුරපද කියන්නේ පාස්වර්ඩ්, එතකොට අර මං කිය ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් සහ එතකොට ඒ වගේ දේවල් හොරා ගන්න එකට තමයි මේ ෆිෂින් කියලා කියන්නේ. එතකොට මේ ෆිෂින් අවයානස් එකක් කියලා කියන්නේ දැන් මේ ෆිෂින් පිළිබඳ දැනුවත් කිරීමක් නේ. තේරුණාද? එතකොට මෙතනදී මේ වලින් අපි මොකද කරන්න ඕනේ? avoid කියන්නේ මගහැරලා ඉන්න ඕනේ. ඒ ලින්ක්ස් වලින්. එතකොට අන්න ඒක අර වළක්වා ගන්න ක්‍රමයක්. තේරෙනවද? ඔය මේ තියෙන්නේ don't open email attachment or click on links from unknown sources. ඒ කියන්නේ අර නොදන්න sources කියන්නේ ප්‍රභවයන්ගෙන් තියෙන links වගේ දේවල් සහ email සමගින attachment වගේ දේවල් අපි open කරන්න හොඳ නැහැ. හරි. අන්න ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනික එක තමයි download software only from trusted sources. අන්න දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි software download කරනවානේ. හරිද? දැන් අපි හිතන්නකෝ දැන් අපිට මොනවා හරි software එකක් download කරගන්න ඕන නම් ඉතින් අපි හිතන්නකෝ office package එක ඕන කියලා. තේරුණාද? හරි. දැන් අපි ඕනනම් MS Office download. හරිද? ඕන්න ඔහොම download කියලා ගහලා හරිද? දැන් මේවා නම් ගොඩක් ඒවා ඇත්තටම තියෙන්නේ මේ මොනවද Microsoft ලගේ ඒ හරහා එන ඒවා. ඒතකොට මේවා අපි ගෙවලා ගන්න ඕනේ තියෙන ගොඩක් ඒවා. ඉතින් මෙන්න මෙහෙම ගිහලා ඔයා එක එක ඒවා ක්ලික් කර කර සමහර ලාට මොකක් කර ලින්ක් එකක් කරා ඩවුන්ලෝඩ් කරන්න try කරනවා. හරිද? හැබැයි මේ අතරේ තියෙනවා මොනවද? මිනිස්සු හදලා දාලා අන්න අර වගේ જાති. මොන වගේද? ඔව්. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකට අර malware මොන හරි attack එකක් එන විදිහට හදලා තියෙන්නේ. එක්කෝ ransomware එකක් හරි. අන්න ඒක ඩවුන්ලෝඩ් වෙච්ච ගමන් අපේ ෆයිල්ස් ටික ඉවරයි. තේරුණාද? අන්න ඒ හින්දා අපි දන්නේ නැත්තම් මේ ලින්ක් මොනවද ඒ කියන්නේ අපි නොදන්න මොන හරි වෙබ්සයිට්ස් තියෙනවා නම් ඒව හරහා අපිට ඔය ඩවුන්ලෝඩ් කරන එක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. හරි. එතකොට අපි මොනවා හරි ආකාරයෙන් අපි software download කරනවා නම් ඒකට ගැළපෙන. ඒ කියන්නේ ඒ හරහා අපි හොයාගත්ත හෝ මීට කලින් කවුරු හරි මේ අපිට ඒවා net හරහා හොයාගන්න පුළුවන්. අන්න ඒ හරහා අපිට download කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නලා තියෙන මේ software download කරනවා නම් අර get into PC කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේක හරහා ඔයාට නොමිලේ
software download කරගන්න පුළුවන් මේක මම ක්ලාස් එකේදීත් පෙන්නලා ඇති ගොඩක් වෙලාවට. හැබැයි මෙතනදී එක දෙයක් තියෙනවා මේක හරහා ඔයාගේ කම්පියුටරේට වෛරස් වගේ දේවල් එන්නේ නැහැ. නමුත් සමහරලාට software වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ software එකක් මොකක් හරි download කරද්දී දැන් අපි හිතන්නකෝ ඔයා මොනවා හරි නිකන් Photoshop කියලා ගහුවා කියලා හිතන්නකෝ. Photoshop හරිද? මේ නිකන් Photoshop කියලා ගැහුවොත් එහෙම අන්න ඔයාලට මෙතන සමහරට Photoshop ඔව් මෙතන පේනවා. දැන් Photoshop අපි ගහමු මොකක් හරි මේ තියෙන මේකේ තියෙන results. අපි ගහමු Photoshop CC ගහමු. result එකක් නැහැනේ. ඔව්. හරි මේ තියෙන්නේ. දැන් මෙතන තියෙනවා Photoshop Pro Premium Photoshop නෙමෙයි මේ තියෙන්නේ පොඩ්ඩයි. ඔව්. බලමු Photoshop CC 2019 කියලා බලමු. මේ තියෙන්නේ. මේක තියෙනවා Photoshop Adobe Photoshop CC 2019. දැන් මෙන්න මේ වගේ එකක් ක්ලික් කරොත් ඔයාට මේක මාත් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මේ තියෙන්නේ. දැන් මේකේ විස්තර තියෙනවා. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරන මේක ප්‍රශ්නයක් නැහැ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ වගේ software එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒ කලින් ඩවුන්ලෝඩ් කරපුවාගේ විස්තර ඒ කියන්නේ ඒක හොඳද නරකද කින්න මන්ද කියලා මෙන්න මෙතන මේ ෆෝරම් එකේ මේකේ දාලා තියෙනවා මේ. තේරුණා? එතකොට දැන් මෙන්න මේවා කියවලා ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් ඔයා සමහරට ගිගා එකක දෙකක තුනක හරි වගේ software එකක් ඩවුන්ලෝඩ් කරලා වැඩ කරේ නැත්නම් අපරාධනේ. ඔයාගේ data නිකන් කැපිලා යනවා. ඉතින් ඒ හින්දා එහෙම ගන්න. නමුත් වෛරස් එන්නේ නැහැ. හරිද? ඒක ෂුවර් වෛරස් නැහැ වායාලා චෙක් කරලා දාලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ හොයාගත්ත මොකක් හරි සයිට් එකක් කරා තමයි ඩවුන්ලෝඩ් කරන්නේ. එහෙම නැත්නම් හිතෙන හැටියට Google වල සර්ච් කරලා අර වගේ ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් අන්න ඒකයි මෙතනදී කියලා තියෙන්නේ මේකෙදී. මොකද්ද? download software කියන්නේ download software කියන්නේ software download කරගන්නලු only from trusted sources. ඒ කියන්නේ විශ්වාසවන්ත ප්‍රභවයන්ගෙන් පමණක් software download කරගන්න කියලා තමයි මෙයා කියන්නේ. හරිද? දැන් මෙතන නම් තියෙනවා මේ avoid pirated or cracked software කියලා. ඒ කියන්නේ අර හොරකම් කරපු crack කරපු software ගන්න එපා. ඒවට virus attack කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින් මෙතන දාලා. තේරුණා? right? එහෙම තියෙනවා. ඉතින් අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ තියෙනවා අනික එක තමයි use strong unique password. තේරුණා? ඒ කියන්නේ දැන් සමහරලාට ඔයාගේ password එක උනත් කවුරු හරි crack කරන්න පුළුවන් නේ. යම් යම් දේවල් වලින් හින්දා ශක්තිමත් password ඔයා එකට දාන්න කියලා තියෙනවා. හරිද? මොකද ඒ හරහා ඔයාගේ account එකකට වගේ කෙනෙකුට එන්න පුළුවන්. හරිද? ඉතින් අන්න ඒක තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඒ වගේම තවත් විශේෂම දෙයක් තියෙනවා. තව විනාඩි 3යි තප්පර 40 මෙතන පේන. ඒකට කට් වෙනවා. ඔයාලා ඊට පස්සේ මේකේ ආපහු බලන්න join වෙන්න. විනාඩි 3මාරක් විතර තියෙන. හරි. මෙතන තියෙනවා backup important data regularly. ඒ කියන්නේ මෙතනදී කියන්නේ දැන් හොඳම දේ තමයි මම ඔක ක්ලාස් එකේදී කියලා ඇති. ඔයාගේ මොනවා හරි important data මොනවා හරි වැදගත් data තියෙනවා නම් ඒක එකම තැනක විතරක් තියන්න එපා. තේරුණාද? මොකද දැන් අපි හිතමුකෝ පෙන් එක හරි ෆෝන් එක හරි කම්පියුටර් එක හරි එකම තැනක තිබ්බොත් ඒ ඩිවයිස් එක හදිසියෙ හෝ ඩැමේජ් වුණොත් මොකද වෙන්නේ? ඔයාට ආයෙවා ගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔයා මොනවා හරි ඔයාගේ මොනවා හරි මේ අපි කියමුකෝ බර්ත්ඩේ එකක හරි ෆොටෝස් හරි ට්‍රිප් එකක් ගිය එකක හරි වෙඩින් එකක හරි ඔයා ගහපු ෆොටෝස් තියෙනවා කියලා හිතන ෆෝන් එකේ නේද? නැත්නම් ඔයා මොකක් හරි අර අවෝඩ් සර්මනි එකකදී ගහපු හරි මොනවා හරි ඒ වගේ. ඒතකොට බැරි වෙලාවත් ඔයාගේ ෆෝන් එක මොකක් හරි වෙලා ඩැමේජ් වෙලා මොනවා හරි ගියොත් එහෙම මැකිලා මොනවා හරි වෙලා ඔයාට ආයෙ ටික ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඔයා ඒකේ කොපි එකක් නැත්නම් බෑකප් එකක් කියලා කියනවා. ඔයාට පුළුවන් නම් වෙන කොහරි දාලා තියාගන්න. ආන් ගැටලුවක් නැහැ. තේරුණාද කියන්නේ? අන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතනදිත් මේ කට්ටිය වරද්දා ගන්න දේවල් තියෙනවා. මේකේ මේ මම එක කියන්නම්. මේ කතන්දරේ දැන් විනාඩි 2කින් මේක කට් වෙයි. මම මේක ක්ලෝස් කරනවා සෙෂන් එක. ආයෙ ඔයාලා ජොයින් වෙන්න. හරි.